අශේන් මල්ලි අම්මට දුලා මොකද ඉන්නේ කොහමද? ඉන්න ඔය මේ මොකද උනේ මේ ජොබ් එකක් වාගන්න සෙට් උන්නේ නැහැ නේ. ජොබ් එකක් නැහැ ඔය මාත් මේකෙද වෙන්නේ ජොබ් එකක් නැතුව මේ ටිකේම ජොබ් එකක් වෙනවා මා යාළුවෙකුත් කාලා බැලුවා ඉන්නේ ජොබ් එකක් නැහැ කියලා උනේ සිරාවට මේ මම පොඩි සෙට් කරලා ඉතින් උදේ වන්දනා මේ අපි දනාරට කෝඩ්ලක් දීලා බලමු. අම්මට එනවා අපි දනායෙන් ආලා බලමු බා. හෙලෝ දනා මේ කොහෙද ඉන්නවා? මම හන්දියට පොඩ්ඩක් යනවා අම්මා. එහෙමද? මොකද කේස්සද? මේ මට පොඩි අදිස්සියක් වෙලා තින්නේ බං මේ කවුරුත් නැහැ ඉල්ල ගන්න. පුළුවන් නම් මට රුපියල් 5000ක් තියනවා නම් දීපන්කෝ මං උඹට දවස් දෙකකින් දෙන්න. මං ගාව තියෙන්නේ 5000යි නේ. ඒකත් මේ අයියට බෙහෙත් ගන්නවා. කමන්නේ මම උඹට දෙන්නම්. මට නම් දවස් දෙකකින් දෙන්න ඕන අනිවාර්යෙන්ම. අඩෝ එහෙමද බං? ඕ අවුලක් නැහැ මං උඹට අනිවාර්යෙන් දවස් දෙකකින් දෙන්නම්. මම මේ ව්‍යාපාරේ ඉන්නේ. ව්‍යාපාර ගාවට. හරි මම උතන් දෙන්නම් එනවා. හරි. හරි වා. මේ දනා දෙන්නම් ගෝ බං. අම්මට එහෙමද අවුලක් නැහැ නේද සෙට් වුණානේ? ඔව් අවුලක් නැහැ දැන් වෙනවා ගෝ මෙතනට. මුළු වෙනගල් මෙතන. අම්මට අම්ම දනා එනවා බං. දනා එනවනේ. මේ උසල්ලි ගන්නලා ඉතින් ඉතින්. ඔව් සල්ලි ගියේ නැති. දනා අදුලා කොහොමද බං දනා සබදු? සබදු කියන්නේ ඉතින් අයියා මේ අවස්ථාවේ මාර අසනීපෙන් ඉන්නේ. අපි අමාරුවක් තියෙන අයියට මම මේ බේත් ගන්න දිබ්බ සල්ලි තමයි වාට මම දුන්නේ යාළුවා. මම සුපිරි ජවි දෙන්නේ බං. බාහිර බේත් ගන්න දිබ්බ සල්ලි මොකද දෙනවනේ බං. යාළුවානේ බං මාතත් ඉතින්. උඹලාගේ යාළුවා තමයි මං ඉන්නෝනේ. අදුලා වා ඉල්ලමු සල්ලි. අඩ බය වෙන්න බාවා මම උඹට අනිවාර්යෙන් දවස් දෙකකින් දෙන්නම්. උඹට දවස් දෙකකින් හම්බුනාම ඇතිනේ බං. හරි බං අවුලක් නැහැ මට දවස් දෙකකින් දෙනවා වෙන අනිවාර්යෙන්. ඔබ බන්දුලා අනිවාර්යෙන් මට දීපන්. හරි බං හරි වශයෙන්. ඉන්න එක්කම මම දිහාට කෝල් එකක් දාලා මම සල්ලි වගේක් තියෙන ආයෙ ඉල්ල ගන්න. අය ඩේට් එක ගන්න මම කිව්වා. හලෝ දනා. දුලා. කොයිද වා ඉන්නේ? වෙලයිල පාක්කේ බං ඉන්නේ කියපන්. මේ මට ලොකු කරදරයක් දා. මගේ අයියට හොඳටම පසු අමාරුයි බං. මට අර සල්ලි ගන්න පුළුවන් නේද අයියට ඩේට් එක අරන් දෙන්න. මේ මං ගාව ඇති සල්ලියක් නෑ බං. අඩෝ එහෙම කරන්න එපා බං. අමාර අසනයි බං මේ වෙලාවේ. මේ උඹ වෙන කායෙන් හරි වාගනින් මං ගාව සල්ලි නෑ බං. ඒ මට අමාරුයි මල්ලි. ඒක වෙනවනේ මගේ අයියට හොඳටම අමාරුයි. මේ වද දෙන්න එපා වන්දනා මං තියනවා බං. කට් කරානේ අයියා. ඒ මට නම් තවත් බලන් ඉන්න බෑ මල්ලි මට එන අමාරුයි මල්ලි. අයියෝ අයියේ. 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 උඹ මුළු ගෙදරම කෙරුවා පිළිවෙලක් මල්ලියේ. උඹ ඉපදුණු දා අම්මා තාත්තටත් වඩා අයියා සතුටු වුණා.